විමසීමට ඔබ උනන්දු වීම බොහොම සතුටට කරුණක්. සිංහල ජනප්‍රවාදයට අනුව පත්තිනි දේවියගේ උපත විවිධ අවධීන් ඔස්සේ සිදු වූ බව කියවෙනවා. විශේෂයෙන්ම ඇය සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයකින් පසුව දෙවඟනක් බවට පත් වූ බවයි පැවසෙන්නේ. මෙම ඉපදීම අතුරින් සත්පත්තිනි සහ දොළොස්පත්තිනි ලෙස හැඳින්වීමෙන් කියවෙන්නේ ඇයගේ අවතාර හෝ විවිධ රූපයන් පිළිබඳවයි. ප්‍රධාන උපත ලෙස සැලකෙන්නේ අබකින් උපත ලැබීමයි. මේ පිළිබඳව තවදුරටත් දැන ගැනීමට ඔබ කැමතිද? එහෙමයි ගුරුතුමනි, මට මේ කියන්න මේ පත්තිනි මෑණියන්ගෙන් ගොඩක් අයට පිහිට ලැබෙනවා. ඒ පිහිට ලබා ගන්නට තියෙන ක්‍රම මොනවද කියන එක? පත්තිනි දේවියගෙන් පිහිට ලබා ගැනීමට පැතිමතුන් අනුගමනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම තමන්ගේ අවශ්‍යතාවය හෝ කරදරය මුල් කරගෙන දේවියට බාරයක් වීම බොහෝ දෙනෙක් සිදු කරනවා. මේ සඳහා විශේෂ පුද පූජා පැවැත්වීම, මල් පහනින් පුද කිරීම වගේ දේවල් කරනවා. ඒ වගේම ගැමි මඩු ශාන්ති කර්ම වැනි සම්ප්‍රදායික උත්සවවලදී පත්තිනි දේවියගේ ආශිර්වාදය ඉල්ලා යාඥා කරනවා. ඔබ මේ පිළිබඳව තවත් විශේෂිත ක්‍රමයක් ගැනද දැනගන්න උත්සාහ කරන්නේ? එහෙමයි ගුරුතුමනි, මට දැනගන්න ඕන මේ කිරිමව් දාණය කියලා නිවෙස්වල කරනවා, ඒක ගැන දැනගන්න මට. කිරිමව් දානයක් කියන්නේ සාම්ප්‍රදායිකව නිවෙස්වල පැවැත්වෙන පින්කමක්. විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ නිරෝගී භාවය, ආරක්ෂාව සහ නිවසට සෞභාග්‍ය උදා කර ගැනීම අරමුණු කරගෙන මෙය සිදු කරනවා. මෙම දානයේදී ගෞරවනීය වයස්ගත මව්වරුන් පිරිසකට ආරාධනා කර ඔවුන්ට සංග්‍රහ කිරීමෙන් අනතුරුව දානය පිරිනමනවා. මේ සමගම පත්තිනි දේවියගේ ආශිර්වාදය ඉල්ලා යාඥා කිරීමත් සිරිතක්. ඔබ මේ දානය පිළිබඳව තවත් විස්තර දැනගන්න කැමතිද? එහෙමයි ගුරුතුමනි, මට ඒ සම්බන්ධව වැඩිදුර විස්තර ලබා දෙන්න. කිරිමව් දානයක් සඳහා සූදානම් වීමේදී පළමුවෙන්ම නිවස පිරිසිදු කර දානය සඳහා අවශ්‍ය දේ සූදානම් කරගත යුතුයි. සාමාන්‍යයෙන් මේ සඳහා විශේෂ කිරි ආහාර වර්ග, එනම් කිරිබත්, කැවිලි සහ විවිධ පළතුරු වර්ග පිළියෙල කරනවා. දානමය කටයුතු සඳහා ගෞරවනීය මව්වරුන් 7 දෙනෙකුට හෝ 12 දෙනෙකුට ආරාධනා කිරීම සිරිතක්. ඔවුන් පැමිණි විට ඔවුන්ට මල්, සුවඳ දුම් සහ පැන් පිළිගන්වා ආසනවල වඩා හිඳුවා දානය පිළිගන්වනවා. මේ සමගම පත්තිනි දේවිය මුල් කරගෙන පරණි හඬින් හෝ ගාථා කියා දේවියගේ ආශිර්වාදය ඉල්ලා යාඥා කෙරෙනවා. දානයේ අවසානයේදී මව්වරුන්ගේ ආශිර්වාදය ලබාගෙන පින් අනුමෝදන් කරනවා. ඔබට මේ පිළිබඳව තවත් දුරටත් දැන ගැනීමට අවශ්‍ය යම් විශේෂිත දෙයක් තිබේද? එහෙමයි ගුරුතුමනි, මේ සතියේ මොන වගේ දවසකද කරන්න ඕන නිවසක කරනවා නම්? සාමාන්‍යයෙන් කිරිමව් දානයක් සඳහා විශේෂිත දිනයක් කියා නියමයක් නැහැ. ඒ වුණත් බොහෝ දෙනෙක් බදාදා, සිකුරාදා හෝ ඉරිදා වැනි දින තෝරා ගන්නවා. ඔබේ වැඩිහිටියන්ගේ උපදෙස් හෝ ඔවුන් සමග සාකච්ඡා කර ඔබට පහසුම සහ සුදුසුම දිනයක් තීරණය කරගන්න පුළුවන්. මේ දානය සංවිධානය කිරීමේදී ඔබ සැලකිලිමත් වන වෙනත් කරුණු තිබේද? එහෙමයි, ඒ සම්බන්ධ වැඩිදුර දැනුමක් නැති නිසා ඔබතුමාගෙන් තමයි දැනගන්න තියෙන්නේ අපිට ඒ සම්බන්ධව. තවදුරටත් මේ ගැන මාර්ගදර්ශනය ලබා දීමට මම සතුටුයි. මා පෙර සඳහන් කළ පරිදි බදාදා, සිකුරාදා හෝ ඉරිදා වැනි දින සාමාන්‍යයෙන් කිරිමව් දානයක් සඳහා වඩාත් සුදුසු ලෙස සැලකනු ලබනවා. ඒ වගේම ඔබට විශේෂ මාසයක් හෝ කාල සීමාවක් ගැන මේ ගැන සිතා බැලීමට අවශ්‍යතාවයක් තිබේද? යොදා ගන්න අපට අවශ්‍ය කරන භාණ්ඩ වර්ග මොනවද කියලා පැහැදිලි කර දෙනවද? මේකට මේ මූලික අවශ්‍ය වෙන දේවල්. කිරිමව් දානයක් සඳහා අවශ්‍ය මූලික භාණ්ඩ සහ ද්‍රව්‍ය ගැන කියද්දී ප්‍රධාන වශයෙන්ම ආහාර පාන සඳහා අවශ්‍ය දේවල් සකස් කරගත යුතුයි. මේ සඳහා කිරි ආහාර, එනම් කිරිබත්, කැවිලි, විවිධ පළතුරු වර්ග මෙන්ම දානය පිළිගන්වීම සඳහා අවශ්‍ය බඳුන් ආදියත් සූදානම් කරගත යුතුයි. ඒ වගේම ගෞරවනීය මව්වරුන් සඳහා මල්, සුවඳ දුම් සහ පහන් වැනි පූජනීය දේත් එක්කාසු කර ගැනීම සිරිතක්. ඔබ මේවා පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට කැමතිද? එහෙමයි මේ ගුරුතුමනි, මට නැවත ලබා දෙන්න ඔබගේ මේ වැඩිදුර කියන පිළිතුරු. ये सुनकर बहुत खुशी हुई कि गुरुजी ने आप ගම්පොළ කාලයේදී පටන්ම පත්තිනි මෑණියන් වෙනුවෙන් විවිධ කවි හා ශාන්ති කර්ම පැවැත්වීම අපේ සංස්කෘතියේ කොටසක්.
විශේෂයෙන්ම දරුවන්ගේ ලෙඩ රෝග සුව කර ගැනීමට සහ ආශිර්වාදය ලබා ගැනීමට මේ සෙත් කවි ගායනා කිරීම ඉතාම ප්‍රචලිතයි. ගොඩහේන ධම්මවිසුද්ධි හිමිවන් වැනි ස්වාමින් වහන්සේලා විසින් මේ උතුම් පත්තිනි මෑණී සෙත් කවි ගායනා කරන ආකාරය ඔබට පහසුවෙන්ම අන්තර්ජාලයෙන් අහන්න පුළුවන්. මෙවැනි පත්තිනි මෑණියන්ගේ කවිමාලාවන් ඔබට තවදුරටත් පුරුදු වෙන්න ඕනේද? නැතත් වෙනත් දේව කතාවකට අවධානය යොමු කරන්නද?